ඉතින් අද හදන්න යන්නේ කකුළු හොද්දා. අපි මේක තඹගෙන තමයි තියෙන්නේ. තඹපු වීඩියෝ එක දාන්න බැරි වුණා. අපි මේක තඹලා තියෙන්නේ. දැන් මේක අපි නිමා ගන්න ඕන ඇල් වතුර ටිකක් දාලා. මේ වතුර ටික හලාගෙන සක්තු මැරෙනවා නේ. ඒකින්ද තමයි ටැප් එක ඇරියේ. Rela tuh dia dalam mana? Hari dan itu mereka waktu berangkat dengan mereka ya. Dan api ni sama kita kapulu tiga. Api ni kita mereka istilah ni aku kakul pas. ඒවා ටික කඩාගෙන මේකටම දා ගන්නවා. අපි ඒ අත්පා කකුල් කඩාගෙන මේකට දා ගන්නවා. ඊට පස්සේ මේ කෑල්ල හැම කඩාගෙන මේක දාගන්න. මම උඩ කෑල්ල විතරයි දාගන්නේ. මේක අපි තියාගන්න ඕනේ. කොහොමද ඔයාලට කාමරෙන් තියාගන්නත් පුළුවන්. හොදට හොදලා ඉතින් එහෙම කරන්න ඕන මේ සේරම ටික. කකුල් වගේ අඩු දෙක මේකෙන් අපේ කකුල් දෙරුවා මෙව අල්ලනවා හැම කල්ලා ඒකත් අපි කරනවා. ඒක ඔක්කොම දාගන්න. අද මම තමයි කකුල් හදන්නේ. ඒකට අපි මේ මෙතන කෑල්ල තමයි අපි ගලවලා ගන්න. ඒක ගලවන්න ටිකක් අමාරුයි. කොහොම හරි ඔයාලා try එකක් දෙන්න. කකුල් වලලා විසික් කරන්න එපා. ඒක ගැලවෙන්නේ නැහැ කියලා. මේ විදිහට අපි මාව ගන්න ඕනේ. අපි මේක හොදට හොද ගන්න ඕන. අපේ අම්මා එක පොල් පිරියකට දානනේ ලුණු ටික පොල් කුඩු ටිකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. මෙතන සුදු ලුණුයි තියෙනවා. අපිට තව ඕන වෙනවා ලුණු කුඩු මිරිස් නම් චුට්ටයක් මිරිස් දාගන්න. මිරිස් උළුහාල් අර්ධක තුනකුත් තිබ්බත් තමයි මේක රසවත් වෙන්නේ. උළුහාල් ඒ වගේම ගම් මිරිසුත් ඕන. අපි මොකද මේක සැරටනේ හදන්නේ. එතකොට අපිට මේකට ගම් මිරිසුත් ඕන. අපි තව රම්පේ ටිකකුත් දාගන්න. රම්පේ කරලා හදමුකෝ. දැන් අපි මේක උයමු. ඉතින් යාළුවනේ අපිට කකුල හොද්ද විතරක් කන්න බැරි හින්දා අල හොද්දකුත් හැදුවා.
මේක නම් හැබැයි අපි වීඩියෝ කරේ නෑ. අපි මේක වීඩියෝ කරන එක වෙනම දවසක ආඩි කියලා දෙන්නම්. එහෙනම් අපි කකුල හොද්ද ලිපේ තියාගමුකෝ. දැන් අල හොද්දත් තැම්බිලා තියෙන්නේ. ඔව්. හරි යාළුවනේ දැන් මම තාච්චියක් ලිපේ තියාගත්ත. දැන් මේක රත් වෙලා තියෙන්නේ. අපි මේක තෙල් ටිකක් දාගන්න. හරි යාළුවනේ අපි තෙල් ටික දාගත්තා. දැන් මේක රත් වෙනකන් ටිකක් වෙලා තියමු. දැන් අපි මේකට ඉස්සෙල්ලම සුදු ලුණු ටික දාගන්නවා. ඔයාලා ගාව ඉගුරුත් තියෙනවනේ ඉගුරුත් දාගත්තාම මේක වඩාත් රසවත් වෙනවා. මම ඉගුරු දාගත්තේ නැහැ මම ගාව ඉගුරු නැහැ. මේකට මේ විදිහට දාගෙන ඒ පාට මේක රන්වන් පාට නෝ දැන් අපි ලුණු ටිකක් දාගමු. මාරම සුවදක් යාළුවනේ සුවද එන්නේ ඔයාලා ඉතින් මගා බලන්න. මාරම සුවදයි. අපි මේකට උණු හාදක තුනක අඩියක් තුනක දැම්ම දාගමු. එතකොට මේ සුවදයි කියන්නේ. දාගත්තා. උණු හාද දාගත්තා. මතක කරන්න එපා ඒක. හොදාට කරගන්න කරමු. එහෙනම් ටිකක් කරලා තියනවා. ඊට පස්සේ අපි මිරිස් කුඩු හැදි තුනක් දාගන්න. ඔයාලගේ එක නම් කොහොමද දන්නේ? හරි මේක හොදට මිරිස් කුඩු ටික දාලා අපි කලවා කරගන්න ඕනේ. මේ බලන්නකෝ දැන්. මේකත් එක්ක තමයි දැන් කකුල ටික මේක දාලා කත් කරන්න බෑ. නෑ. එහෙම හිතුවද? නෑ. මේකට ගම් මිරිස් කුඩු හැදි දෙකක්. ගම් මිරිස් හැදි දෙකයි. ලුණු හැදි දෙකක් දාගන්නවා. ඊට පස්සේ ගොරක පිටි දෙකකුත් දාගන්න. චූටි දෙකක් හද ලොකු දෙකක් දාගන්න එපා. එතකොට මේක ඇපල් වැඩි වෙයි. දැන් අපි මේකට මොනවද දාන්නේ කියලා දන්නවද? අපි මේකට පොල් කිරි තමයි දාන්නේ. වතුර දාන්න ඕන නම් ඔයාලට පුළුවන් මම පොල් කිරි දාන්නේ. හරි. දැන් මේක ටිකක් පැහෙන්න තියාගමු. මේක දැන් ওই වටෙන් පැහෙනවා පේනවා ඇති ඔය. තව ටිකක් තියමු යනවට පැහෙන්න. මේක පැහෙන්න. අපි ටිකක් තියමුකෝ දැන් බලමුකෝ අපි. ටිකක් තියමු. ඉන්න බෑ දැන් පින් පැහෙනවා. අපි දැන් මේකේ ලුණු ඇබිලා බලමු. මාරම රසයි. ඕන් දැන් පැහෙනවා හොඳට. මේකට කකුලුව ටික හිමීට දාගමු.
හරි කකුල ටික දාගත්තා. අපි දැන් මේක ටික වෙලාවක් වහලා තියමු. අපි දැන් මේක වහමු. අපි දැන් මේක තැම්බෙන්න විනාඩි 10ක් විතර තියමු. ඔන්න දැන් විනාඩි 10කට පස්සේ අපි කකුල වහොත් ඇරලා බලමු. මොකක් වෙලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. ඕ මෙන්න ඉතින් දැන් අපේ කකුල හොද්ද. ආයිති මේක සුපිරි. අබ්බල මාර බලන්න. ඉතින් යාළුවනේ ඔයාලා අපේ වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව යන්න එපා. අනිවාර්යෙන්ම පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මේ ඔයාලත් මේ හොද්ද හදලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. රසද නැද්ද කියලා. හරි එහෙනම් යාළුවනේ අද අපේ කකුළු හොද්දෙන් අපි සමු ගන්නවා. එහෙනම් හැමෝටම බයි.